වයි හැන්දෑව නිකයත් එක්ක දිල් සාමාන්‍යෙන් පොලිස් රාලහාමි කෙනෙක් කියලා කියන්නේ කොන්්ඩෙ රැවුල එහෙම කපලා පිළිවලට ඉන්න ඕන මනුස්සෙක්නේ. මොකෝ පොලිසිේ රාලහාමිලාගේ කොන්්ඩ රැවුල් කපන්න කන්ට්‍රක් එක කම්මුණාද නැනෑ එහෙම කතාවන් නෙමේ. පහුගේ දවස්සක චීනේ ෂෙන්සෙන් කියන පලාතේ පොලිස් රාලහාමිලාගේ කොන්්ඩෙ රැවුල කපන්න තිබුණු බජට් එක ඒගොල්ලො කපල දාලා. කමන්න ඇති කොහොමත් කපන්ඩන තියෙන්නේ නෑ සාමාන්‍යෙන් මාසෙකට ඒ පොලිස්ටේෂන් එකේ රාලහාමිලාගේ කොන්්ඩෙ රැවුල කපන්න තියෙන ගාන තියෙන්නේ. ඒ ගාන අඩු කරන්න ඒ පොලිසිේ OIC තීරණය කරලා තියෙනවා. නෑ ඒ කියනද රාලහාමිලට කොන්ඩ දිගට වන්න පුළුවන් නෑ ඒත් රාලහාමිලාට කොන්්ඩේ දිගට වවන්න බෑ. අවුරුදු දෙකක් ඇතුළතදී $32,000ක් මේ රාලහාමිලාගේ රැවුල් කපන්න වියදං වෙලා තියෙනවා. ලංකාව සල්ලිවලින්නම් 4,16,000ක් විතර අවුරුදු දෙකට වියදං වෙලා තියෙනවා. අන්නේ අම්මෝ මේ කරාලහාමි කෙනෙක්ගේ කොන්ඩ කවන්න ලක්ෂාතරක් යනවාද නෑ ඒ පැත්තෙම ඉන්නවා රාලහාමිල 2,000ක්. ඒ 2,000ටම බජට් එක තමයි ඔය 4,16,000. ඒකත් වැඩී කියලා තමයි ඒගොල්ලො කියන්නේ. නෑ එතකොට නිකයි ඕකටද කියන්නේ 4,00,000 මං කොල්ලේ කියලා හොයියෝ ඒක වෙනම කතාවක් කියවද මේක වෙලා තියෙන චීනේ 4,00,000 මංකොල්ල ගැන දැන් මේ වෙලාවේ කීයක ඉන්න වෙලාවක් නැහැ. කොහොම හරි දැන් ඒගොල්ලන්ගේ කොණ්ඩේ කපන්න තියෙන සල්ලි ප්‍රමාණය අඩු කරලා කියලා තමයි චීනෙන් ආරංචි වෙන්නේ. අයියෝ නිකයි ඕකට විසඳුම් තියනවනේ. ඒ මොකද එහෙම කියන්නේ? මම ඉස්සර ඉන්දියාව පොලිසිය OIC වෙලා ඉන්න කාලේ මං ඕකට නියම විසඳුමක් ගෙනාවා. අපේ පොලිසියත් හරියට බජට් ගියානේ කොණ්ඩේ රැවුල් කපන්න. පස්සේ මං කොන්්ඩ වැවෙන ඔක්කෝම රාලහාමිල අයින් කරලා තට්ට රාලහාමිල බඳව ගත්ත පොලිසියට නෑ ඕ එතකොට කොන්්ඩ කපන්න දෙයන්නෑනේ ඊට පස්සේ තට්ට රාලහාමිල පොලිසිය වැඩටාව විග්ග කද්දාගෙන ඒකත් හරි කියනෑ හැබැ ඒ මොකදේ ඩියුටීවරවල හෙල්බට්ටක් ගලවද්දි විගි ගත්ත එක්කම ගැලවෙනවා නොන්ඩියනේ